බුදුන් වහන්සේගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ ඌව වෙල්ලස්ස ප්‍රදේශය බොහෝ ඈත අතීතයකට නෑකම් කියන පුණ්‍ය භූමියක්. අතීතයේ ශ්‍රී විභූතියෙන් බැබළුණු බෞද්ධ විහාර ආරාමවල නටබුන් මෙබිමේ විසිරී පවතින අතර බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවන සර්ව ආගමික සිද්ධස්ථාන ගණනාවක්ද මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වෙනවා. දුටුගැමුණු රජු මව්බිම බේරා ගැනීම උදෙසා එළාර රජු සමග යුද වැදීමට පෙර දුටුගැමුණු සොහොයුරු සද්ධාතිස්ස කුමරුන් වෙල් ලක්ෂයක් අස්වැද්දූ හේතුවෙන් වෙල්ලස්ස බවට පත් වූ මොනරාගල දිස්ත්‍රික්කය එදා මිල්ල පිරුණු සමෘද්ධිමත් දේශයක්. 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පැන නැගුණු කැරැල්ලට නායකත්වය දුන්නේද මෙහි සිටි වීරෝදාර මිනිසුන්. වැව්වමුණු කඩා බිඳ දමමින් මිනිසුන් සමූල ඝාතනය කරමින් බ්‍රිතාන්‍ය පාලකීන් එදා අති බිහිසුණු අයුරින් කැරැල්ල මැඩ පැවැත් වූයේ වසර 100 ගණනකටවත් නැවත ගොඩනැගීමට නොහැකි වන අයුරින්. එම ඛේදවාචකයෙන් පසු නොදියුණු බවේ පත්ලටම කිඳා බැස තිබූ මොනරාගල දිස්ත්‍රික්කයට නවෝදයේ හිරු කිරණ පතිත වන්නට වූයේ මෑතකදී පටන්. සුළං ප්‍රවාහයක් මෙන් දසත ගලා යන වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලින් බේරී සිටීමට මොනරාගලටත් නොහැකි වුණා. දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටි ජනතාවට සංවර්ධනයේ මාවත විවර වුණා. ගමට සංවර්ධනය ගලා එන්නේ මංමාවත් ඔස්සේය. දියුණු නගරවලට පමණක් සීමා වී තිබූ කාපට් ඇතිරූ මාර්ග මහින්ද චින්තනයේ මගනැගුම ව්‍යාපෘති යත්තේ ඈත පිටිසර පෙදෙස්වල පවා ඉදිවෙමින් පවතිනවා. ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට 78ක් වන මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 4,40,2ක් වෙනවා. දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 5,659ක් වන අතර මාර්ග ජාලයේ මුළුදුර කිලෝමීටර 4,570ක්. මේ අතරින් ජාතික මාර්ග කිලෝමීටර 279ක්ද පළාත් මාර්ග කිලෝමීටර 166ක්ද පළාත් පාලන මාර්ග කිලෝමීටර 725ක්ද මේ වන විට කාපට් හෝ කොන්ක්‍රීට් අතුරා සම්පූර්ණයෙන්ම නිම කරලා. මීට අමතරව රුපියල් මිලියන 475ක වියදමින් පස්සර මොනරාගල මාර්ගයේද රුපියල් මිලියන 325ක වියදමින් බිබිල මැදගම නක්කල මාර්ගයේ ඉතිරි කොටසද රුපියල් මිලියන 606ක වියදමින් පස්සර හිඟුරුකටුව පැල්වත්ත මාර්ගයේද රුපියල් මිලියන 1312ක වියදමින් බිබිල පිටකුඹුර නාමල්ලොය ඉංගිනියාගල මාර්ගයේද රුපියල් මිලියන 280ක වියදමින් බිබිල ඌරණිය මහියංගනය මාර්ගයේද රුපියල් මිලියන 280ක වියදමින් ඇඹිලිපිටිය මොරකැටිය මව්වාර මාර්ගයේද රුපියල් මිලියන 1070ක වියදමින් බෝදාගම හම්බෙගමුව කල්තොට මාර්ගයේද රුපියල් මිලියන 175ක වියදමින් සූරියවැව හත්පෝරුව මොරකැටිය මාර්ගයේද ඉදිරියේදී වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ජාතියේ පෝෂණය උදෙසා කෘෂි නිෂ්පාදනය අතින්ද මොනරාගල දිස්ත්‍රික්කයට හිමිවන්නේ ප්‍රධාන තැනක්. ඔක්කම්පිටිය රජයේ ගොවිපළ මගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ වී නිපදවීම සිදු කරනවා. ඊට අමතරව පළතුරු හා එළවලු පැළතවාන් පවත්වාගෙන යමින් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් සහාය වෙනවා. 2011 වසරේදී දිස්ත්‍රික්කය තුළ වී වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 51,905ක්. ඉන් ලද අස්වැන්න වී මෙට්‍රික් ටොන් 2,12,367ක්. වර්ෂ 2016 වන විට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2,15,000ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ ඉලක්කයයි. වී වගාවට අමතරව බඩ ඉරිඟු, කුරක්කං, කව්පි, මුං ඇට, රටකජු වැනි වෙනත් ක්ෂේත්‍ර භෝග වගාවලින්ද මෙම ප්‍රදේශය පොහොසත්. දිවිනැගුම වැඩසටහන යටතේද ප්‍රදේශයේ ගොවි ජනතාවට බද්ධ පළතුරු පැළ සැපීම සිදු කරනවා. මේ යටතේ ගස්ලබු වගාවද ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. කෘෂි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මාළු මිරිස්, බෙල් පෙපර් වැනි එළවලු වගාවන්ටද යොමු වී ඇති ගොවීන් ඉන් ඉහළ ආදායමක් ලබනවා. ජාතික පොල් නිෂ්පාදනයේ මොනරාගල දිස්ත්‍රික්කයේ දායකත්වය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. 2012 වර්ෂය තුළදී පුනරුත්ථාපන වැඩසටහන යටතේ පොල් පැළ 8,000ක්ද, කප්රුක පුරවර වැඩසටහන යටතේ පොල් පැළ 5 ලක්ෂයක්ද,
පූජා භූමි වැඩසටහන යටතේ පොල් පැල 3000ක්ද දිස්ත්‍රික්කය තුල වගා කර ඇති අතර නව වගා වැඩසටහන යටතේ අක්කර 1025ක පොල් වගාව ආරම්භ කර තිබෙනවා. පොල් වගාව අතර ගස්ලබු සහ මාළු මිරිස් වැනි අතිරේක භෝග වගාවන්ටද ගොවීන් පෙළඹවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. මෙමගින් මුලින්ම කෙටි කාලීන භෝගයක් වන මාළු මිරිස් වගාවෙන් අස්වැන්න ලැබෙන අතර එය අවසාන වන විට ගස්ලබු වගාවෙන්ද අවසානයේ පොල් වගාවෙන්ද ඵලදාව ලබා ගැනීමට හැකිවීම තුළින් ගොවීන් මෙවැනි නව වගාවන් කෙරෙහි මහත් උනන්දුවක් දක්වනවා. අගය වැඩි කළ ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළට යොමු කිරීම, පසු අස්වැනු හානිය අවම කිරීම, ගොවින්ගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීම හා රැකියා අවස්ථා ජනිත කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගනිමින් එළවලු හා පළතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් රුවල්වැල්ල මඩුල්ල ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. කාගීල් ශ්‍රී පුද්ගලික සමාගම සහ වියලි කලාපීය ජීවනෝපායන් සඳහා සහායවීමේ හා හවුල්වීමේ වැඩසටහන එක් වී 2011 දී ආරම්භ කළ මෙමගින් ගොවීන්ට තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ගමට කියන්නේ මේ මණ්ඩල කොට්ටාසෙන් ප්‍රදේශෙන් ගොඩක් වටිනවා. ඒ කියන්නේ දැන් අපි ඕනම අවස්ථාවක දැන් කෙසෙල් මුයක් වුණත් කඩාගෙන ආවම කෙසෙල් මුව 10ක් කඩාගෙන ආව නම් ගෙදර සීන් ටික නැත්තම් මේක මෙහාට දීලා කීයක් හරි ගන්න පුළුවන් නේ. ඒක අපි කඩේට දීලා සීන් ටික ගන්න පුළුවන්. වසරක් ඇතුළත මෙම මධ්‍යස්ථානය මගින් මිලටගත් එළවලු හා පළතුරු ප්‍රමාණය කිලෝග්‍රෑම් 6,50,000කට අධිකයි. ප්‍රදේශයට ආගන්තුක වූ රබර් වගාවද ගොවීන්ට හඳුන්වා දීමට රජය පියවරගෙන තිබෙනවා. ආර්ථික වශයෙන් වාසි සහගත නිසා දැනටමත් ඉඩම් හිමියන් 8,510 දෙනෙකු හෙක්ටයාර් 2,500ක බිම් ප්‍රමාණයක රබර් වගා කර තිබෙනවා. වැවිලි සමාගම් 8ක්ද රබර් වගාවට එක් වී ඇති අතර ඔවුන් වගා කළ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 204.9ක්. වැවිලිකරුවන්ට රබර් වගාව සඳහා ආධාර මුදල්ද රජයෙන් ලබා දෙනවා. කුමුක්කන ප්‍රදේශයේ රබර් පැල තවානක්ද පවත්වාගෙන යනවා. කෘෂිකර්මාන්තය අතින් මොනරාගල් දිස්ත්‍රික්කය ඉදිරි ගමනක යද්දී ඒ සඳහා අවශ්‍ය තරම් ජලය සැපීමද රජයේ වගකීමක්. වසර පුරා නොකඩවා ජලය සැපීම සඳහා අවශ්‍ය තරම් වැව් අමුණු තිබුණද කැඩී බිඳී විනාශ වී නොසලකා හැර තිබූ වැව්වල ජලය රැඳීම අවම මට්ටමකයි පැවතුනේ. වත්මන් රජය වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණයටද අතගසා එය සාර්ථකව ක්‍රියාත්මක කරනවා. මේ යටතේ 2012 වන විට සුළු වාරිමාර්ග 178ක වැඩ නිම කර තිබෙනවා. තවත් වැව් 53ක වැඩ නිම කිරීමට අපේක්ෂා කරනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීම හා විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිස ඉරාන රජයේ ආධාර මත ඉදිකරන උමා ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු සාර්ථක අන්දමින් කෙරමින් පවතිනවා. දැනට කිලෝමීටර් 1.8ක් දිග විදුලි බලාගාරය වෙතට ජලය ගෙන යන උමං මාර්ගය හාරා ඇති අතර ඉතිරි කිලෝමීටර් 16ක දුර ප්‍රමාණයේ උමග හැරීම සිදු කරමින් පවතිනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ක් ඇතුළුව පාසල් 285ක් තුළ සෙසු සෙසුවියන් 95,202ක් ඉගෙනුම ලබනවා. සිප්සර උදානය වැඩපිළිවෙල යටතේ සෙසු දරුදරියන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍ය භෞතික පහසුකම් සම්පාදනය ආදිය දිගු කාලින වශයෙන් ක්‍රියාත්මක කරනවා. 2012 වසරේදී සෙසු දරුදරියන්ගේ භෞතික පහසුකම් හා ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 210ක මුදලක් ආයෝජනය කර තිබෙනවා. වැල්ලවාය නගරයට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව එක් වූයේ මහජනතාවගේ පොදු කටයුතු සඳහා භාවිතා කිරීමට සුදුසු රැස්වීම් ශාලාවක අවශ්‍යතාවය සපුරාලමින් දැන් එය නාට්‍ය සංගීත සංදර්ශන ආදී විනෝදාත්මක කටයුතු සඳහාද උපයෝගී කරගන්නා කාර්යබහුල ස්ථානයක් බවට පත්වෙලා. මොනරාගල දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම උදෙසා සෞඛ්‍ය බලධාරීන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම තුළින් මන්ද පෝෂණය අවම කිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය තුළින් ප්‍රජාව බලගැන්වීම, බෝවන රෝග පාලනය, මාතෘ සංරක්ෂණය වැනි විවිධ පැතිකඩවලින් මේවා ක්‍රියාවට නැංවෙනවා. නවීන පහසුකම් වලින් සමන්විතව රුපියල් මිලියන 4ක වියදමින් ජාතික සවිය මගනගුම යටතේ ඉදිකළ හුනන්දුව මාතෘ සායනය ප්‍රදේශයේ ජනතාවට මහත් සෙතක් සලසන එක් සේවාවක්. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සියලු පහසුකම් වලින් සමන්විත පොදු සායනයක් විල ඔය දැනට ඉදිවෙමින් පවතිනවා.
මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 8ක්. මෙවැනි තවත් සායන 3ක් සහ සායන ගොඩනැගිලි 19ක් මෙවන විටත් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. වෙල්ලස්ස ප්‍රදේශය පාරම්පරික හෙළ වෙදකමටද ප්‍රසිද්ධියක් උසුලනවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ හෙළ වෙදකම වැඩි දියුණු කිරීමටද පියවරගෙන තිබෙනවා. මේ අලුතින් ඉදිකළ හෙළ ඔසුසල සහ පෝෂණ මන්දිරයයි. බිබිල මැදගම ආයුර්වේද රෝහලද පංචකර්ම ප්‍රතිකාර ආයතනයක් ලෙස සංවර්ධනය කර අවසන්. විදෙස් සංචාරකයන් මගින් දේශීය ආයුර්වේදය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමද මෙහි එක් ඉලක්කයක්. වේලි දේශගුණයක් පවතින මොනරාගල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපීම අසීරු කරුණක් වුවද රජය එම ජනතා අවශ්‍යතාවය නොපිරිහෙලා ඉටු කිරීමට පියවර අරන්. පවුල් 3200කට පානීය ජලය සපයන බුත්තල නාගරික ජල සම්පාදන ක්‍රමය රුපියල් මිලියන 300ක වේදමින් අලුතින් ජල පෙරණ යොදා නවීකරණය කර තවත් පවුල් 2500කට පහසුකම් සැපීමට සූදානම් කරනවා. 2007 දී ආරම්භ කරන ලද වැල්ලවාය යාලබෝව ජල පවිත්‍රාගාරය මගින් වර්ග කිලෝමීටර් 400ක පමණ ප්‍රදේශයක වෙසෙන පවුල් 6700කට පානීය ජලය සැපේනවා. තවත් පවුල් 2000කට ජල පහසුකම් ලබා දීමේ අරමුණින් රුපියල් මිලියන 500ක වියදමින් ජල පවිත්‍රාගාරය නවීකරණය කරනවා. ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමත් නව ආදායම් මාර්ග ඇති කිරීමත් උදෙසා ඌව පළාත් සත්ව නිෂ්පාදන හා පෝෂණ දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට සත්ව පාලනය හඳුන්වා දීමට පියවර අරන්. ඔවුන්ගේ ආධාර හා උපදේශන සේවා යටතේ ගොවිගෙවිලියන් සාර්ථක ලෙස සත්ව පාලනයේ යෙදෙන අයුරු දැකගත හැකි. දැනට මාගාව සත්තු 16 දෙනෙක් ඉන්නවා. ඉතින් දැන් කෘතිම සිංචනයේ මගින් ඒ අය කළා හොඳම සහයිවල් ජේසි ඒපස් යන සත්තු මාගාව දැන් ඉන්නවා. ඉතින් එක සතෙක්ගෙන් කිල්ලිට 10ක් මාරත් ගන්නවා. සත්ව අපද්‍රව්‍ය මගින් ජීව වායුව නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ගොවීන්ට 50%ක ආධාර මුදලක්ද ලබා දෙනවා. ඌව පළාත් පශු සම්පත් අමාත්‍යාංශය මගින් සත්ව අභිජනන මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යන අතර කිරි ගවයින් අභිජනනය කර වැඩියෙන් කිරි ලබා දෙන එළදෙනුන් බෝ කර ගොවීන්ට ලබා දීමත් සිදු කරනවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් බිහිවන හම්බන්තොට වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂි නිෂ්පාදන මෙන්ම වෙනත් භාණ්ඩ සඳහාද ඉදිරියේදී හොඳ වෙළඳපොළක් නිර්මාණය වීම සක්සුදක්සේ පැහැදිලි. මෑතක් වනතුරුම ශ්‍රී ලංකා සිතියමේ මුළුගැන්වී තිබූ මොනරාගල දිස්ත්‍රික්කය වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වේගයෙන් නැගී සිටිමින් සංවර්ධනයේ මහා පින්ම පැනීමට සැරසී සිටිනවා.